안녕하세요, 여러분. 오늘은 친구들이랑 함께 대구에 가고 있어요. 배삭 축제에 참여하려고 사원에 가는 중입니다. 어떤 하루가 될지 정말 기대되는데요. 그럼 저희와 함께 출발해 볼까요? Hai hai යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඇති කියලා හිතනවා. මම අද යනවා කොරියාවේ තියෙන අසපුවකට. මේක ඇවිල්ලා වෙසක් vlog එක මම ටිකක් ගේන පරක් වුණා එඩිට් කරද්දී. දැන් අපි කොතොන් කාඩ් එකෙන් සිහායොක්කකට යන්න හදන්නේ. කොතොන් කාඩ් එකෙන් සිහායොක්කකට නෙමෙයි. මෙහි guys කොතොන් කාඩ් කියන්නේ ටී මනි කාඩ්. ඒ කියන්නේ අපිට ට්‍රේන් එකක බස් එකක යද්දී අපිට මෙන්න මේ ටී මනි කාඩ් එක යූස් කළා තමයි යන්න පුළුවන්. කොරියාවේ තියෙන තේගු අසපුවට යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් අපි තේගු වලට ඇවිල්ලා ඉන්නේ. මගදී අපිට ෂෝප් යාළුවෝ ටිකක් හම්බ වුණා. වාව්. මේ හරිය තමයි මෙතන මෙතන උඩ තමයි අපේ අසපුව තියෙන්නේ. මෙතන තමා අසපුව. කොරියාවේ අසපුව. මහමෙවුනා භාවනා අසපුව. අපි අසපුවට ඇවිල්ලා මුලින්ම කරේ අසපුව සරසන එක. මගේ යාළුවෝ ටිකයි මේ තව යාළුවෝ වෙසක් කුඩේම සරසන ගමන් ඉන්නේ. ඔයාලා දන්නවද අසපුව නිර්මාණය කරේ අපේ ලොකු ස්වාමින් වහන්සේ. ඉතින් ලංකාවෙත් ගොඩක් අසපු තියෙනවා. එතනින් මේන්ලි පොල්ගහවෙල අසපුව තමයි ප්‍රධානම අසපුව. ඉතින් ඒ වගේ තව අසපු ලංකා වටේම තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේ අසපු කියන එක නිර්මාණය කරන්න ප්‍රධානම හේතුවක් තමයි මම දන්න විදිහට මේ ධර්මය හරියාකාරව බෙදා හරින්න. ඉතින් මේ වගේ අසපු වලට සම්බන්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙන්න ඕන. මටත් අද මේ වගේ අසපු වලට සම්බන්ධ වෙලා මේ වගේ පින් වැඩ කරන්න පුළුවන් උනේ මටත් සත්පුරුෂ ගුරුවරයෙක් ලැබිච්ච නිසා. අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ හරිම පොඩි කාලයකට. ඉතින් ඒ කාලය ඇතුළත අපි අපේ ජීවිතේට ඉඩක් ලැබිච්ච ගමන් මේ වගේ පින් වැඩවලට එකතු වෙන්න ඕන. ඉතින් මායි මගේ යාළුවෝ ටිකයි එදාම රෑ මේ ගිලම්පස සකස් කරන ගමන් තමයි ඉන්නේ. මම එක දේශනාවක් ශ්‍රවණය කරා ගිලම්පස පූජා කිරීමේ පින කොච්චරද කියනවා නම් මම ඔයාලට එක උදාහරණයක් කියන්නම්. මේ සංසාර ගමනේදී ශරීර සැපය ලැබෙනවා. එතකොට දෝෂාරෝපණ වලට ලක් වෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් ආනිසංස තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඊපස්සේ අපි බුද්ධ පූජාව තියලා එදා රෑ බුද්ධ වන්දනාවට සම්බන්ධ වුණා. මෙලෙසින් කියන විට මුළුලවම සැනසුණා. මම ජනන් වහන්සේ යම් දවසක සම්බෝධියට පත් වීමදානද ඉදත් මේ පුන්සඳ. ඉතින් එදා රෑ ඔහොම තමයි ගෙවුනේ. ඊට පස්සේ පොඩි රොටි දන්සලකුත් තිබුණා. අපි දවස් දෙකකට තමයි ආවේ. ඉතින් එදා රෑ අසපුව ළඟ තිබිච්ච හොටල් එකක් බුක් කරා. මායි මගේ යාළුවෝ තව දෙන්නෙකුත් එක්ක අපි 3 දෙනාට ඉන්න හොටල් එකක් බුක් කරා. මේ තියෙන්නේ කී දෙක. මේ වගේ කාඩ් එකක් තමයි කී එක විදියට ලැබුණේ. ඉතින් අපි ඇතුළට ගියාට පස්සේ ඔක්කොම ලයිට්ස් පත් වුණා. මෙන්න මේක ටච් වෙන්න තිබ්බම ඇතුළට යද්දිම බාත්රූම් එක තිබ්බා. ඊට පස්සේ බෙඩ්රූම් එක මේ තියෙන්නේ. ඉතින් දවසක් නිසා අපි 3 දෙනාටම හොඳටම ඇති වුණා මේක. 8 hours later. ඊට පස්සේ guys අපි උදේ පාන්දරම නැගිටලා ආවා මේ කිරිපිටි පූජාව තියන්න හදන්නේ. අපේ කට්ටියම වැඩ උදේ බුද්ධ පූජාවක් තිබුණා. මට එතන වීඩියෝස් ගන්න බැරි වුණා. මෙතන තියෙන්නේ දවල් දානිය පූජා කරන්න සූදානම් කරලා. කොරියාවෙත් අසපු කිහිපයක්ම තියෙනවා. අපි මේ ඉන්නේ තේගු අසපුවේ. ඉතින් මේ ස්පෙෂලි අපි වෙසක් උත්සවයට තමයි ඇවිල්ලා ඉන්නේ. මෙතන දෙතිස් ව්‍යංජන පූජාව සූදානම් කරන ගමන් ඉන්නේ. කොරියාවින් අක්කලා අයියලා විවිධාකාර ව්‍යංජන බාර අරන් තිබුණා. ඉතින් දානය කියන්නේ සැපය කියන එක. ඒ කියන්නේ දන් දීමෙන් අපේ දියුණුවට ළඟා වෙනවා. අපිට සැපය ලැබෙනවා කියලා කියන්නේ අපේ සර්. කායික මානසික සැපසහන් උදා වේවා. ඉතින් දානෙත් දීලා ඉවර වෙලා අපි හවස 3ට විතර තමයි පිටත් උනේ. එදාම හවස 5ට එතන ෆ්‍රයිඩ් රයිස් දන්සලක් තිබ්බා. අපිට ඒකට නම් ඉන්න උනේ නැහැ. හෙට වැඩ නිසා අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපි ලෙමන් ජූස් එකක් ගත්තා. එන ගමන් බොන්න රස්නේ. ඔයාලුව දෙන්නයි මමයි.
මම තේගු දයිස් එකේ ඉන්නේ. මම මෙන්න මේක ගත්තා. වීඩියෝ කරන්න හෙල්ප් වෙන එක. 3000යි මම මේක ගත්තා. මෙතන තව අයිටම් තියෙනවා. කොබල? මේක ලොකුයිනේ. මේව මල්ලඟ තියෙනවා. මගේ යාළුවෝ හෙයා ක්ලිප්ස් තෝරන ගමන් ඉන්නේ. උසමදි ප්‍රශ්නයක් තියෙනවා. මං ගයිස් මේ ෂේන් එකෙන් ගත්ත මේ ෆ්‍රොක් එක අඳන් ඉන්නේ. අපි තේගු වලින් ට්‍රේන් එකේ නැගලා වෙනිස් ස්ටේෂන් එකකට ගියා. අපි එතනින් තමා අපේ බස් එක තියෙන්නේ. අපි ට්‍රේන් එකේ ඉන්නේ. තව දයිසෝ එකකට ඉතින් අපි ආව ස්ටේෂන් එකෙත් අපිට ටික වෙලාවක් ඉන්න ඕන. ඒ නිසා අපි එතනදී විදි තව දයිසෝ එකකට ගියා. මේ යාළුවොත් එක්ක ආවම ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක්. හැමතැනම ඇවිදිනවා යාළුවත් එක්ක ආවම shopping කරන්න. ඉතින් ඔයාලත් කොරියාවට එන්න බලන් ඉන්න කෙනෙක්ද කියලා මැසේජ් එකක් දාන්න. කොරියාවට ආවට පස්සේ ඔයාලත් අනිවාර්යයෙන්ම අසපුවකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් එයාත් සාදරයෙන් පිළිගන්නවා. අනිවාර්යයෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඇත්තටම කොරියාව ගොඩක් හොඳ රටක්. ඉකොනොමි එක පැත්තෙන් එහෙම ඇත්තටම දියුණුයි. ඒ වගේම තමයි යාන වාහන ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් සුපර්. ඉතින් කොරියාවේ තව ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒවත් ඉස්සරහට ලස්සන vlog ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලත් කොරියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලටත් ඉක්මනටම වීසා ඇප්රූවල් වෙලා ඉක්මනටම එන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දැන් තේගු ස්ටේෂන් එකෙන් බැහැලා අපි යනවා මේ බස් එක හොයාගෙන අපේ බස් එක තියෙන තැන. ඉතින් අද vlog එක මම end කරනවා. දැන් මම මේ යන ගමන් ඉන්නේ බස් එක ඇතුලේ. එහෙනම් මම අදට ගිහින් එන්නම්. Thank you for watching my vlog. Don't forget like, comment and subscribe. 다음 영상에서 만나자. 안녕. I just had to let you know you're